සහ බහරේනයේ ඇමරිකානු කඳවුරු ඉලක්ක කර අදත් ප්‍රහාර එල්ල කළ බව ඉරානය පවසනවා. සිය රටටෙහි සතුරු ක්‍රියාවන් අඛණ්ඩව සිදුවහොත් ගැටුම් නවමානයක් වෙත යොමු වනු ඇති බවද ඉරාන හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරාල් මොහමඩ් අක්‍රමනියා පෙන්වා දෙනවා. ඔහු අවධාරණය කළේ අසල්වැසියන් සමග ගැටීමේ කිසිදු අවශ්‍යතාවක් ඉරානයට නොමැති බවයි. සිය යටිතල පහසුකම් වෙත ප්‍රහාර එල්ල වුවහොත් කලාපයේ සෙසු යටිතල පහසුකම් සම්පූර්ණයෙන්ම විනාශ කරන බව මීට පෙර ඉරාන හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසා තිබුණා. නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ප්‍රහාර වලට ප්‍රතිප්‍රහාර ලෙස ඉරානය තවදුරටත් මැද පෙරදිග කලාපයේ ඇමරිකානු පහසුකම් වෙත ප්‍රහාර එල්ල කරන බවයි. කලාපෙන් බැහැර රටවල් අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම්ව ඉරානය සමග කටයුතු කළ යුතු බවත් රටේ ආරක්ෂාව සහ ජාතික අවශ්‍යතා සුරැකීමට ඉරාන සන්නද්ධ බලකාය සම්පූර්ණයෙන්ම සූදානම් බවත් ඉරාන හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. මේ අතර බහරේනය පවසන්නේ ඉරානය එල්ල කළ මිසයිල් ප්‍රහාර ව්‍යාර්ථ කළ අතර සිවිල් වැසියන් ඉලක්ක කරමින් ඉරානය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවයි. මේ අතර මැදිහත්කාර පාර්ශවයක් වන පාකිස්තානය ඉරාන ඇමරිකා සාකච්ඡා යළි ආරම්භ කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබෙනවා. මේ අතර හෝමුස් ආශ්‍රිතව යාත්‍රා කරන නෞකා හිමියන්ගෙන් කළමනාකරුවන්ගෙන් සහ නාවිකයින් අනුයුක්ත කරන සමාගම් වලින් ඉන්දියාව අද විශේෂ ඉල්ලීමක් කළා. ඒ හෝමුස් මාර්ගවල ඉන්දිය නාවිකයින් සේවය යෙදවීමෙන් වළකින ලෙසයි. පෙබරවාරි 28 දින සිට හෝමුස් සමුද්‍ර සංධිය සහ ඒ අවට සිදු වූ ප්‍රහාර වලින් නාවිකයින් 14 දිනක මිය ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය මාසයේ නිවේදනය කළා. මේ අතර ඉරාන ඇමරිකා යුද්ධය පිළිබඳව යූගොව් සහ දි එකොනොමිස්ට් කළ මහජන මත විමසුමක් කෙරෙහි මේ දිනවල වැඩි අවධානයක් යොමු වී තිබෙනවා. එම මත විමසුමට අනුව ඉරානයට එරෙහිව යුද්ධයක් ආරම්භ කිරීම වැරදි බව 57ක් ඇමරිකානුවන්ගේ විශ්වාසයයි. එය නිවැරදි තීරණයක් බව පවසන්නේ ඇමරිකානුවන් 27ක් පමණක් බවද මත විමසුමෙන් පෙන්වා දෙනවා. ඇමරිකානුවන්ගෙන් 46ක් පමණ සිටින්නේ මේ යුද්ධය තවත් වසරක් හෝ ඊට වැඩි කාලයක් පවතිනු ඇත යන විශ්වාසයයි. බොර තෙල් මිල තෙල් අලෙවි කිරීම තහනම් කරන්නේ නම් මුළු මැද පෙරදිග කලාපයේම තෙල් සහ ගෑස් අපනයනය නතර කරන බවට ඉරානය තර්ජනය කර තිබෙනවා. ලෝක වෙළඳපොලේ බොර තෙල් මිල ගණන් තවමත් පවතින්නේ ඉහළ අගයකයි. බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 84.62ක් වූ අතර ඇමරිකානු WTI වෙළඳපොලේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 79.46ක්. තෙල් සැපයුම සීමා වීමත් සමග පෙට්‍රල් ඩීසල් සහ LP ගෑස් මිලද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව සඳහන්. යුද්ධය මැද පෙරදිග කලාපය පුරා ව්‍යාප්ත වුවහොත් එහි වෙසෙන ආසියානු ශ්‍රමිකයින්ගේ ආරක්ෂාව තර්ජනයට ලක්වන අතර ඔවුන්ට නැවත මව් රටවලට පැමිණීමට සිදුවීම බරපතල තත්ත්වයක්.